හෙල්ලෝ ගයිස් තවත් ලොග් එකකින් තමයි ඔයාලව හම්බ වෙන්නේ. අද මම යනවා Google Dev Fest එකට. Google Dev Fest 2025 තියෙන්න තිබ්බේ දෙසැම්බර් මාසේ. ඒ වුණාට ලංකාවේ තිබ්බ ප්‍රශ්නයි ලංකාවේ තිබ්බ තත්ත්වය එක්ක ඒක ඒගොල්ලන්ට ඒ දවසේ තියන්න බැරුණා. දැන් ඒක ජනවාරි වල තියෙන්නේ. ඉතින් අද තියෙන්නේ ගයිස්. ඉතින් මම අද යනවා ඒ ඉවෙන්ට් එකට. ඉවෙන්ට් එකේ මොනවද වෙන්නේ, අද කවුද එන්නේ, මොනවද කතා කරන්නේ කියලා අපි හෙලන් ගයිස් ඉවෙන්ට් එකට ගිහිල්ලා හම්බෙමු. ඉවෙන්ට් එකේ මොනවද වෙන්නේ කියලා බලමු. ගයිස් අපි දැන් යන ගමන් ඉන්නේ කල්හලස්සාව. අපි දැන් යන ගමන් ඉන්නේ කොහෙද? මවුන්ට් ලෙවි හිල් යන ගමන් ඉන්නේ. අපි Google IO ටී-ෂර්ට් එකක් අරගෙන අම්මට සිරිස් පරණ එක දාගෙන ඉන්නේ කොල්ල ගැම්මට. මේ අද අපි ඩෙව් ෆෙස්ට් නේ. ඩෙව් ෆෙස්ට් එකට යන්නේ. අද අපි ගොඩක් ටෙක් බ්ලොග් ඉන්න ප්‍රවීණතව ගොඩක් අය හම්බ වෙනවා. අපි ඒකේ තියෙන රිවිව් කරමු අද පොඩ්කාස්ට් එකේ දාමු. අපි ලයිව් වෙනවා. ලයිව් කරලා අද ටීජර්ස් විශේෂ දැන් කියන අපි හෙලින් හම්බෙමු. හරි ගයිස් දැන් අපි ලඟ වෙලා ඉන්නේ හොටෙල් එකට. හොටෙල් එක ළඟ ඉන්නේ. දැන් යන්න කට්ටිය ඉස්සරහින් යනවා අපි කියලා. යන්න තියෙනවා. අනිත් සෙට් එක ගිහිල්ලා නේ කැම්පස් එක අපි. ඔව් දැන් මැප් එක දාගෙන යන්නේ. දැන් යන මැප් එකක් තියෙනවා මෙයා දාලා. තව චුට්ට දුරයි. අපි බලමු. හොඳ හුලම් පාරක් කියලා. හුලම් පාර දැන් අපි ඉස්සරහින් හැරෙන්න ඕන. වමටත් දකුණට. දකුණටනේ වමට. මැප් එක දාලා සාගන්න බෑ අස්සේ. වැඩ නැහැ. දැන් පේන්නේ නැහැ. එහෙම නෑ නේද? මොකද පේන්නේ නැහැ. දැන් මේ පොල් ගස් මොනවද මේ පාම් ගස් වලින් වමට හැරෙන්නේ. අර මීඩියා ලෙවල් එකට තාම ගේන්න අමාරුයි මේනේ. තාම පොඩ්ඩක් අමාරුයි. අපි අය අර තාම ඉච්ච ලොකුට ටෙක්ස්චර් එකේ කල් තියෙන ඒ දේවල් වලට අනික ප්‍රයිස් එකක් ටිකක් අර කට්ටිය වැඩි වෙන එක තමයි. අඩු කරන්න බෑ හැබැයි කියලා. එහෙම අඩු කරන්න බෑ. බෑ. යන්නේ කොහොමද? තව දවසක් අතර. හරිද? දැන් අපි ඉන්න ගමන් ඉන්නේ දැන් ළඟ ඉන්නවලට පේනවත් නැති. පේනවා ඉන්නේ. අන්න ඒක ලස්සන ක්‍රිස්මස් ගහක් තියෙනවා. දැන් අත්තල් ඉවරයි. අපි අලුත් අවුරුද්ද පටන් ගත්තා. අපි අලුත් අවුරුද්ද යන පළවෙනි ඉවෙන්ට් එක මේ අලුත් අවුරුද්ද යන පළවෙනි ඉවෙන්ට් එක පළවෙනි සතියේ ඒක දෙවෙනි vlog එක. දෙවෙනි vlog එක. අද vlog එක විශේෂයි. මොකද අපි කලින් මෙහෙම ටෙක් ඉවෙන්ට් එකට ගිහින් vlog එකක් කරේ නෑ. හරියට කරන එකක් ජියෝ එක කරානේ. Google IO එකක් දැම්මා. Google IO එකක් කරා. ඒක හරියට දැම්මා. ෆොටෝ හරියට දැම්මේ නෑ. අපි පටන් ගන්න ඉන්න ඉවරන ගමන් අපි කරන පළවෙනි vlog එක තමයි මේක. ටෙක් ඉවෙන්ට් එකක් Google Dev Fest. GDD ශ්‍රී ලංකාවේ තමයි ඕගනයිස් කරන්නේ. අතරම කලින් අපි දෙන්න ගිහිල්ලත් නෑ මේකට. ගිහිල්ලා කලින් පළවෙනි පාර යන්නේ. පළවෙනි පාර යන්නේ. එහෙනම් අපි බලමු ගිහිල්ලා මොකද එන්නේ කියලා නේ. ඒක දෙන්න කියලා බලමු. හරි guys අපි දැන් ආවා ඉවෙන්ට් එකට. හොටෙල් එක ඇතුළට ආවා. අර දකින්න තියෙන Dev Fest ලෝගෝ එක හදනවා මේක. ලෝගෝ එක හදලා තිබ්බා. එම්පයර් බෝල්රූම් දකුණට නේ. දකුණට. දකුණට හැරිලා යනවා නේ guys. හරි බලන්න ඕනේ මේ පළවෙනි පාර මම. එම්පයර් බෝඩ් රූම් එකේ තියෙන guys. මේක වෙන්න ඕනේ. yes ඒක තමයි බැනර්ස් එක දාලා තියෙනවා. ගිහිල්ලා බලන්න. හරි guys අපි දැන් ඇතුළට යන්න හදන්නේ. අපි රෙජිස්ට්‍රේෂන් බෑන්ඩස් දැම්මා. හරි guys අපි දැන් ආවා ඉවෙන්ට් එකට. මෙයාත් ඉන්නවා. ඉවෙන්ට් එක පටන් ගත්තා. අපි දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි යනකොටත් ඉවෙන්ට් එක පටන් අරන් ඉවරයි. අරන් අපිට පරක්කු වුණා ඇත්තට. අපේ යාළුවෙක් ඉන්නවා ඉස්සරහා. ඉස්සරහින් ඉන්න යාළුවා පෙන්නන්න. එහා කට්ටිය ඉන්නවා මෙතන. ඉවෙන්ට් එක පටන් ගන්න තියෙන guys. වැඩි පටන් අරන් යන ගමන් තාම ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ යන්නේ. ඔව් ඒ වගේම අර යාළුවගේ මේ මේන් කීනෝට්ස් ටික යන්නේ. කීනෝට්ස් ටික යන්නේ. එහෙනම් අපි ඉවෙන්ට් එක මැද්දදී ආයි හම්බෙමු guys. But rather we'll be learning on how to use those tools to build impactful solutions. We are currently living in some very interesting. We are completely relevant, challenges, opportunities, learning points, and ways Sri Lanka and broadly, I'm putting myself as a citizen, right? Just like all of you. So, in very simple terms, going towards cashless, paperless, presenceless means you don't need to be present face to face. guys session එක ඉවර වුණා. දැන් අපි ඊළඟ පටන් ගන්න ඉන්නේ කල්ලාට මොනවද කියන්නත් තියෙනවා. පැනලිස්ට් ඩිස්කෂන් එක ඉවරයි. ඒකේ ආවා
ගොඩාක් සංජීව වීරවර්ණ රසේ තවල් ගවමන්ට් එක කෙනෙක් ඩොක්ටර් හාන්ස් අනිතේ නම් මතකනේ අර හැච් මේ කවුද එනවුන්සින් හැච් කියලා තියෙනවා බයාලා මේ අර ප්‍රොවයිඩ් කරනවා බම් මේ මොනවද ස්ටාර්ට්අප් වලට ඔය ඉන්කියුබේටර් සර්විස් වගේ නෑ නෑ හච් නෙමෙයි බං හැච් කියලා එක මේ ඉතින් ඩිස්කෂන් එක කී ගොඩක් ස්ටාර්ට්අප්ස් ඒ වගේ මේ අර බිස්නස් රිලේටඩ් තමයි කියලා ලංකාවේ ඉකොනොමි එකත් එක්ක කොහොමද අර ස්ටාර්ට්අප්ස් වලට මේ සවයි වෙන්නේ ඇසියර ගවර්න්මන්ට් එක පොලිසි ඒ ගැන පොඩ්ඩක් අඩුවෙන් කතා කරා. ඒ ගැන අතරම මේ කතා කරා කියන්නේ අර ට්‍රැඩිෂනල් පොයින්ට් ඔෆ් view එකක් තියෙන. අර AI කියන එක තර නිකන් හයිප් එකක්. ඒ වගේ මතයක තමයි යාලා ඉන්නේ. අර නැතු යාලා අර ඒක ලොකුට එම්ෆසයිස් කරේ නෑ. යාලා නිකන් AI කියන්නේ ජස්ට් ඒක තියෙන එක ටෙක්නොලොජි ඉස්සරහ තිබ්බම තියෙන එක කතාව තමයි යාලා කිව්වේ යාලා ඉතින්. මේ ලොකු අයිඩියා එකක් නෑ. ඉස්සර වුණාට ඒවට ඉස්සර මම හිතන්නේ ගොඩක් පබ්ලික් එකේ තිබ්බේ නෑ බයි ඉස්සර තිබ්බ රිසර්ච් ලෙවල් එකේ අර ප්‍රොඩක්ට් ලෙවල් එකට අයිලා තිබුණා. ඒක නෑ ගොඩක් කරලා දැන් ඒක කතා කරන්න ඒක ඉස්සර තිබ්බ එකම තමයි තමයි හිතාගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට අපි දකින්නේ වෙලේ ඔකාර මේ ඩේලි ඩිවෙලොපර් කෙනෙක් අර ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්ට වඩා ඩේලි ඩිවෙලොප් කරන කෙනෙක් වගේ ගත්තම එයා කියනවා එයාලා කියන්නේ මොකද එයාලා යූස් කරනනේ අන්න ඒක මොකද මේගොල්ලෝ ඇත්තට යූස් වෙන්නේ Ladies and gentlemen, සෙකන්ඩ් සෙෂන් එක පටන් ගන්නවා කෙෂාන් සෝදිමාන in the machine world. එහෙනම් ගයිස් සෙෂන් එක අපි මේ සෙෂන් එකේ ඉඳලා හම්බෙමු කට්ටිය Anthropic did that. So many hype and so many information that might be overwhelming. So today I will try to give you a mental model to understand some of this stuff. So next time when you sit in here, so what they does is you can input text into these models and it can just output text. So that's ආවිලේ අපිට කරන්න වැඩක් නැති නිසා අපි වටක් ගත්තා. පොඩි වැඩක් පටන් ගන්න අපි ඒක කරනවා ඉතින් අර හැම එකකට ඇත්තට ඒකත් ආහ මේකත් කරනවා. after that question, you can easily answer. So that is engineering in simple terms. Hi guys, අපි දැන් රිෆ්‍රෙෂ්මන්ට් ගන්නවා. කරගමන් ඉන්නේ. කන්ඩිෂන් එක ටිකක් පොඩ්ඩක් බෝරින් වගේ හැබැයි බෝරින් හිතන ඉනගේ බෝරින් වෙලා නැහැ නේ කියලා වෙන්නේ නැහැ කියලා හිතනවා. මේක කොහොමද එන්නේ කියලා. කෑමට වෙන සුපිරි. සුපිරි කාලේලා හම්බෙන්න බලව. Right guys, අපි දැන් රිෆ්‍රෙෂ්මන්ට් ගත්තා. මෙයාගේ මයික් එක සාක්කුවේ දාගෙන මොකද්ද කරනව? සම්පූර්ණ. හරි guys, දැන් අද තව විනාඩි 14ක් තියෙනවා. ඔයාලට පේන ඇති පිටිපස්සේ. ඉතින් nice. මයික් එක ඕෆ් කරලා කතා කරලා තියෙන්නේ. තව 14 minutes තියෙනවා. තාම් බ්‍රේක් එකේ ඉන්නේ. හරි කට්ටිය සෙල්ෆි ගන්නවා අනිත් කට්ටිය එක රිෆ්‍රෙෂ්මන්ට් කරනවා. ඒක වැඩ. ඉතින් අද හොඳයි ඉවෙන්ට් එකට මොන සම්පූර්ණ හිතෙන්නේ. අද ඇත්තට ඉවෙන්ට් එක හොඳයි. ඔක්කොම ස්මූත්ලි ගියා. ෆ්ලෝ එකේම රෙජිස්ට්‍රේෂන්ස් එහෙම. පොඩ්ඩක් බෝරින් වුණා තියෙන ස්පීච් එක. අර මේ පොඩ්ඩක් ප්‍රශ්න තිබුණේ අර ස්පීකර්ස්ලාගේ අර පොඩ්ඩක් සෙෂන්ස් පොඩ්ඩක් බෝරින් හරියක් තිබුණා. හැබැයි අවුලක් නැහැ. අර මොහරි හොඳ නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට හොඳයි. ගන්න කෙනෙක්ට හොඳයි. අර නොලෙජ් එක ගන්න බෑ. හැබැයි ඉන්ටරැක්ටිව් වුණා බෝරින් ගතිය වට අඩු වෙනවා. ඉන්ටරැක්ටිව් වුණා නම් ඒක තවත් හොඳයි කියලා හිතනවා. ඉන්ටරැක්ටිව් ටිකක් ඉන්ටරැක්ටිව් සෙෂන් ඇත්තටම ඊයේ තිබුණේ.
ඔය ඊයේ තිබ්බේ. හැබැයි අද තින් අර මේ කොන්ෆරන්ස් එක නිසා තමයි මම හිත අපේ දෙයින් තමයි වෙන්න තියෙන්නේ. ඉඳ වෙන්න තියෙන්නේ. බලමු අපි ඔව්. තව කන්ටෙන්ට් තව තියෙනවා. හරිගෙන කොහොමද ඒකත් අපි හම්බ වෙනවද? ඕගනයිසේෂන් දෙන්නෙක් එක්කත් අපි පොඩ්ඩක් කතා කරලා ඔයාලට ෆීඩ්බැක් එකක් ඔව්. දෙන්න. අපි එහෙනම් ආයි ඊළඟට සෙෂන් වලින් ඉවරලා හම්බ වෙමුනේ. So let's make it our weekend mission to make a cheesecake. So in this mission, how many of you Have you wondered that if this kind of hype is there, why every organization is not into AI? Only big giants are there. Why? Because of one major concern, that is what? Security. Because if we have some prudent reports around AI, around security, then everybody. Today was a great example of what happens when truly passionate people come together to build, prove, and share. So a huge thank you goes to our amazing speakers, volunteers, and especially to you, our incredible audience, for making this event a huge success, for making this event a very lively one. We hope you are leaving with new ideas, new friends, and a little more excitement for what lies ahead. So, thank you for being a part of this festival of 2025. We hope you have a safe journey home, keep building, keep sharing, keep growing, and we can't wait to see you next year at Texas. So, thank you very much. And before you leave, let us all make the group pictures. I kindly invite you all. හරි guys දැන් ඉවෙන්ට් එක ඉවරයි. ඉවෙන්ට් එක ඉවරයි. අපි ෆොටෝ එක ගෲප් ෆොටෝ එක ගන්න යනවා. අපි යන හැම ගෲප් ෆොටෝ එක අරන් ගිහුනේ. අය අතර පල්ලෙහාට. ඒතර මම ෆොටෝ එක ගන්නවා. හරි guys ඉවෙන්ට් එක ස්ටේජ් එකට මාව ඉවරයි. ස්ටේජ් එකට ස්ටේජ් එකට කට්ටිය ෆොටෝස් ගන්න මයික් කොන් එකේද? මයික් එක සමන්නේ ඕකෙන් හරි එහෙනම්. හැවදාමට මයික් එක හරි guys දැන් ස්ටේජ් එකට ඇවිල්ලා ඉන්නවා. මෙයා මයික් එක වගේ හරි ඉවෙන්ට් එක ඉවරයි. දැන් කට්ටිය ස්ටේජ් එකට නැගලා ෆොටෝස් ගන්න යන්නේ. ගන්නවා ආඩ වෙන්න එහෙම. දැන් මේ ඕගනයිසින් කමිටි එකත් ෆොටෝස් ඉන්නවා ගන්නවා දැන්. කොමලා ගොඩක් කට්ටිය ගියා දැන් අපි ස්ටේජ් එක ඔන්නම තමයි ස්ටේජ් එකකට ආවා. ඉවෙන්ට් එකත් සුපිරි ආද අපි බයින් වෙයි වගේ. අපි ඕගනයිසින් ගන්න ෆොටෝස් ඉවෙන්ට් එක නම් සුපිරි. අපි පොඩ්ඩක් කම්මැලි. අද ඉවෙන්ට් එක හොඳයි. ඕන කන්ක්ලූඩ් කරමු. ඔව්. අද ඉවෙන්ට් එක ඇත්තටම සුපිරි. කොහොඳ තිබ්බ සෙෂන්ස් වගේක්. ඔව්. ඒක අර දේවල් හොඳයි. තිබ්බ කන්ටෙන්ට් එක මාරම ඇත්තටම හොඳයි. මොකද කලින් එච්චරම AI කන්ටෙන්ට් එකක් තිබුණේ නැහැ නේද ඩෙව්බේස් එක. සාමාන්‍යයෙන් ඩෙව්බේස් එකේ තිබුණේ AQ ලෙවලින් මෙහෙම ඇප්ලිකේෂන් එකක් හදනවා. අන්තිමට හොඳ AI කන්ටෙන්ට් එකක් තිබ්බනේ. Firebase ඕවනේ තිබ්බේ දැන් ඔක්කොම LLM LLM හදන්නේ කොහොමද ඒජන්ට්ස් හදන්නේ කොහොමද? ඔව්. අර ඉවෙන්ට් එක පොඩ්ඩක් කරේ. පොඩ්ඩක් අර Google products promote කරනවා කියන එකෙන් අර AI කියන දේ AI tools ගැන ඔව් අර Google products වලට ගොඩක් AI ප්‍රොමෝට් කරලා AI ගැන මාර්කට් එක තිබුණා. ඔව්. මෙතන උනා ඩිස්කස් කරා. මුලින් පැනල් ඩිස්කෂන් එක ගියා ගියා. ඒක ඒ ස්ටාර්ට්අප්ස් ගැන. හරි guys අපිට බුෆේ එකත් සෙට් වුණා දැන් එලංගගෙන් හරි guys අපි දැන් යනවා ඉතින් බුෆෙට් එකට හරි guys අපි දැන් කන්න අපේ රංග ඒ රංග ගානේ අපිට හම්බුන පාටිය thank you සල්හාර මයික් එක කොන් දෙකනේ හරි guys අපි නම් දැන් කනවා කාලවලව හම්බ වෙන්න ගයිස් අද අපේ ආෆ්ටර් පාටි එකේ රංග ගන්න දෙන්නේ. ඊපස්සේ අපි දැන් ඉවෙන්ට් එක ඉවර ඇත්තරම අපි දැන් ඩිනර් එක ගන්නවා. හරි ලස්සන වීව් එකක් තියලා වීව් එකත් පෙන්නන්න. පළවෙනි ෆෝන් එක උඩට ටිකක් නම හරි ගයිස් අපි හම්බෙමු. ඉතින් ගයිස් අපි අද ආවා මේ හෝටල් එකෙන් ඩිනර් එක කරගෙන. ඔව් දැන් වෙට් එකේ එන්න ඒකට ආවා කාලය ඩිනර් එක ගත්තා. ඩිනර් කරන් දැන් මේ ගුලම් පාට නතර මේ සුළු දින අප්පත් උලකට යනවා. ඔව්
ඒ තරම් උලම් අර පාර තියෙන උලගත් කෑම තුල පිටිපස්ස ලස්සන වෙව් එකක් තියෙන වලට පේනවත් ඇති. කොම කාලි ඉවරයි. කාලේ ඉවරයි. ඩිසර්ට් කරන්න. ඩෙසර්ට් කන්න දේවා තමයි ඩෙසර්ට් කෑවේ. ඩෙසර්ට් කෑවේ නෑ තාම ඩෙසර්ට් කරන්න. කන්න දේනවා කාලා යනවා. ඉතින් පිටත් වෙන දේ. මෙඩ කැම්පස් පටන් ගන්නවා. දවස් කලි වෙන්නේ. gift එකක් අපේ ළඟ අපිව සර්ප්‍රයිස් කරන්න එපා එකපාර. සර්ප්‍රයිස් එකක් දුන්නා. සර්ප්‍රයිසස් දෙනවා. කවාට හෙට කැම්පස් පටන් ගන්න ඉතින් දෙයක් කිව්වා කන්න. අන්තිම දවසේ පොඩි ඩිනර් එකකට පොඩි නෙමෙයි ලොකු ඩිනර් එකකට ලොකු ඩිනර් එක. එක්ස්පෙන්සිව් ඩිනර් එකකට අපි ආවා. එරංග ගානේ ට්‍රීට් එක. හෙට ෆැකල්ටි ඕපන් කරනවා කිව්වා ඒකෙත් මාර උගම් පාර දෙනවා. මේ බුදුම ඉඳලා තියෙන. අපි ඉවෙන්ට් එක ගැන කතා කරා ඒක තව කතා කරන්න දෙයක් නෑ දැන්. ඉවෙන්ට් එක ගැන කතා කරද්දී ඉවෙන්ට් එක නෙවෙයි දැන් ඩිනර් එක තියෙන. ඩිනර් එක ගැන කතා කරද්දී ඊපස්සේ දැන් ආයි ගෙදර යන්න හෙට උදේ තියෙනවා. යුනිවර්සිටි තියෙනවා. මට ගෙදර යන්න නැතුව හෙට උදේ 8ට ලෙක්චර්ස් තියෙනවා. හරි. එහෙනම් guys අපි එහෙනම් live එකක් හරි එහෙනම් ඉවෙන්ට් එක දවසකදී දවසකේ ඔයාලට අද මෙයාගේ එක්ස්පීරියන්ස් එක අපි අරගෙන අනිවාර්යයෙන් අපි දැන් ආයි දෙන්න කාලේ වෙලා සෙෂන් කාලෙලා පහුවදා තවත් බ්ලොග් එකකින් අපි හරි guys අපි දැන් කෑවා කාලේ ඉවරයි දැන් යන්න හදන්නේ බෑග් එක ගන්න බෑග් එක අරගෙන එහෙම ගෙදර යනවා ලහෙනම් ගෙදරදී ගිහිල්ලා හම්බ වෙන්න කල්ලාලා තියෙනවා මම කියන්නේ කාලා දැන් නිදිමතයි මට දැන් හරිම කියන දෙයක් නෑ අතරම බෑග් දෙක තිබුණොත් ඇති දැන් නම් හරිද ඔව් දැන් අපි යන්න ලෑස්තිලා ඉන්නේ ටි වෙන්න කෑවා අපි ට්‍රීට් මෙම්බර් පෙන්නන්න ට්‍රීට් එක දුන්නා මේ රංග ගන්න අපිට අද පාටි එකක් හම්බුනේ බ්ලොග් එක හෙලෝ එයා ගානේ ඔව් හරි guys අපි දැන් යනවා මෙතනින් එළියට ෆොටෝස් ගන්න දැන් අපි ෂර්ට් හදන්නේ යන්න හදන්න එහෙනම් අපි දැන් එළියට ඔව් එහෙනම් guys තව එකකින් හම්බෙමු